හරි අපි නතර කරේ ශාකා සතුන් අතර වෙනස්කම් කියන තැනින්නේ. ශාකා සතුන් අතර වෙනස්කම් දරුවෝ ඔයාලට මම ඒක මෙන්න මේ සටහනින් ඔයාලට පෙන්නන්නම්. මොකද ඒක ගොඩේ ලිව්වහම ඔයාලට හොයන්න බෑනේ ඒක. ශාක හා සතුන් අතර වෙනස්කම්. හරිද? මේක ඔයාලට වෙන් කරගන්න කලින් මෙහෙම බෙදාගන්න ශාක සතුන් කියලා. මේ පැත්තේ ශාක, මේ පැත්තේ සතුන්. හරිද? මේ මෙතන ලියන්න සංචරණය කරයිද නැද්ද? නොකරයිනේ. මෙයාලා එක තැනනේ ඉන්නේ. සංචරණය කරයි මෙයාලා. අනිත් එක මෙයාලා ප්‍රභා සංශ්ලේෂණය කරයි. මෙයා ප්‍රභා සංශ්ලේෂණය නොකරයි. දෙකක් ලියවහම හොඳටම ඇති. මෙන්න තියෙනවා ඊළඟ එක ජීවීන් බෙදිය හැකි ප්‍රධාන කාණ්ඩ 3. මොනවාද ජීවීන් බෙදන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ 3? ප්‍රධාන කාණ්ඩ 3 මොනවාද? ශාක, සතුන්, අනිත් එක ශුද්‍ර ජීවීන්. ශාක, සතුන්, ඊළඟට ශුද්‍ර ජීවීන්. මීට වඩා ඇත්තම කිව්වොත් මීට වඩා ක්‍රම තියෙනවා බෙදන්න පුළුවන්. හරිද? හැබැයි 6 වසරට අපි ඉගෙන ගන්නේ ශාක, සතුන්, ශුද්‍ර ජීවීන් කියන එක විතරයි. හැබැයි මීට වඩා බෙදන්න පුළුවන්ද බැරිද? පුළුවන් ඈ. හැබැයි මෙතනද අපි ඉගෙන ගන්නේ මෙච්චරයි. ඊළඟ එක ජීවීන්ගේ ලක්ෂණ දෙකක්. අනේ. පෝෂණය, චලනය. තව මොනවාද? සංචරණය ඕන දෙයක්. ඕන එකක් ලියන්න. අපි දැක්ක කලින් පෝෂණයනේ. පෝෂණය, චලනය, සංචරණය, ප්‍රජනනය ඕන එකක් ලියන්න. මම මේ හරි පරිස්සමෙන් වචන හසුරවන්නේ අපේ A-level වලට යද්දි ගොඩාක් ලොකු ලිස්ට් එකක් ඉගෙන ගන්න. හැබැයි ඔයාලට පොඩ්ඩයිනේ උගන්වන්නේ. ඒතකොට ඔයාලා ඒ ටික විතරක් ලියුවහම හොඳටම ඇති. අනිත් ජීවීන්ගේ ලක්ෂණ. ඕකේ. දැන් ඊළඟට අපිට යන්න තියෙන්නේ මෙන්න පහත් සඳහන් සතුන් හඳුනා ගන්න. මෙතන ප්‍රශ්නෙම ඔයාලා හදාගන්න ශුද්‍ර ජීවීන් කියලා. ශුද්‍ර ජීවීන් හඳුනා ගන්න. දරුවෝ මෙන්න මේක හොඳින් අහගන්නකෝ. දැන් මම මෙයාලා මේ ශුද්‍ර ජීවීන්ගේ නම මම ඔයාලට ඉංග්‍රීසි අකුරු වලිනුත් දෙන්නම් සිංහලනුත් දෙන්නම්. දෙකම ලියා ගන්න ඕනේ. හරිද? මෙන්න බලන්නකෝ. පළවෙනි එක. මේ ශුද්‍ර ජීවියට අපි කියන්නේ ඇමීබා. ඔයාලා ඉස්කෝලේ මේක කරයි. මේ ප්‍රැක්ටිකල් එක. පොන්ඩ් වෝටර් ටිකක් අරගෙන ඒක අන්වීක්ෂණය දාලා ස්ලයිඩ් කරලා බලපුවාම ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ ඇමීබා. මෙන්න මෙයාව තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ ඇමීබා. ඇමෝඊබා කියලා තමයි ලියන්නේ. හැබැයි එයාගේ නම ඇමීබා. මෙයා පැරමීසියම්. මෙයා ක්ලැමිඩෝමොනාස්. මේ අකුරු ටික හරියටම බලලා ලියා ගන්න. ඇමීබා ඔයාලට සිංහල ලියන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නෑ. තාම ෆස්ට් ටර්ම් හින්දා පුළුවන් ලියන්න. ඊට පස්සේ ඉංග්‍රීසි වචන ටික පුරුදු වෙන්න. පැරමීසියම්. අනිත් එක ක්ලැමිඩෝමොනාස්. ක්ලැමිඩෝමොනාස්. මේ ටොනාස් වගේනේ වෙන්නේ මොනාස්. ඊළඟ එක 9 වෙනි එක ප්‍රභා සංශ්ලේෂණයේ ශ්වසනය වර්ධනය යන පද හඳුන්වන්න. මේ ටියුට් එක හරියට අධ්‍යයනය කරා නම් හරිද? මෙන්න මේ ඡේදෙන්න ඔයාලට ඒ වලට උත්තර හොයාගන්න පුළුවන්. මෙන්න මේ ඡේදෙම උත්තර ටික තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ස්වයංපෝෂී ශාක
ආහාර නිපදවීම. හරිද? එහෙම ලියලා මදි හැබැයි. ඔයාලා ලියන්න ඕන කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය යොදා ගනිමින් ආහාර නිපදවා ඔක්සිජන් පිට කිරීමේ ක්‍රියාවලිය ප්‍රවාහ සංශ්ලේෂණය නම් වේ කියලා ලියන්න ඕනේ. හරිද? ශ්වසනය කියන්නේ මොකද්ද? ඒක අපි කලින් කතා කරා මේක. ශ්වසනය කියන්නේ ආශ්වාස වාතය ඇතුළු කර ගැනීම සහ ප්‍රාශ්වාස වාතය පිට කිරීමේ ක්‍රියාවලිය. වර්ධනය කියන්නේ මොකද්ද? ප්‍රමාණයෙන් විශාල වීම. ශාකයක වර්ධනය මනින උපකරණ නම වර්ධකමානය. 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 හරිනේද නිසල? හොඳයි. මොකක් හරි ගැටලුවක් නම් chat box එකේ දාන්න. පිදුරු පල්කල ජලයේ හමු වෙන ශුද්‍ර ජීවීන්. මම ඒකට උත්තරේ ලියන්නම් මේ පැත්තෙන් ලියන්නම් මෙතන. well right here. මෙන්න බලන්නකෝ. මම මෙතන ලියන්න පිදුරු පල්කල ජලයේ. ජලයේ හමු වෙන කට්ටිය මෙන්න බලාගන්න. මෙන්න මේ නම් දෙක අකුරුත් එක්ක හොඳට ලියන හැටි බලාගන්න විභාගෙට මේක ලියවනම් හරි. සියුඩෝමොනාස් E. coli මේ E අකුර E. coli බැක්ටීරියාව. ඊළඟට ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇති ප්‍රයෝජන දෙකක්. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇති ප්‍රයෝජන යෝගට් කර්මාන්තයේදී බේකරි කර්මාන්තයේදී යෝගට් කර්මාන්තයේ අනිත් එක බේකරි කර්මාන්තයේ. මෙන්න මේ උත්තර දෙක නිකන් මතක තියාගන්න. හරි කමන්න. මම දැන් මතක් කරන්නම් කොහොමද යෝගට් කර්මාන්තය ඕන වෙන්නේ කියලා. යෝගට් දරුවම යෝගට් හදන්නේ මොකෙන්ද? කිරි වලින්නේ. කිරි අරගෙන ක්ෂුද්‍ර ජීවීන් මගින් මේක පරණ කරනවා. හරිද? මේක පරණ කරනවා ටිකක් ක්ෂුද්‍ර ජීවීන් දාලා. එතකොට ඔන්න යෝගට් හැදුවා. ක්ෂුද්‍ර ජීවීන් හිටපු හින්දා තමයි හදාගන්න පුළුවන් උනේ නේද? ඒ හින්දා තමයි ක්ෂුද්‍ර ජීවීන් මේකට වැදගත් කියලා කියන්නේ අපි. මේ යෝගට් අරගෙන කිරි අරගෙන ඒකට ක්ෂුද්‍ර ජීවීන් ටිකක් දාලා ඊට පස්සේ අපි යෝගට් හදා ගන්නවා. අනිත් එක බේකරි කර්මාන්තයෙන් මොකද වෙන්නේ? පිටි ටිකක් අරගෙන දරෝ පිටි ටිකක් අරගෙන ඒකට පිටි චුට්ටයි ගන්නෙ. අරගෙන ඒකට දානවා ඊස්ට්. ඊස්ට් දැම්මම මෙන්න පාන් ගෙඩියක්. හරිද? ඊළඟ එක. දැන් වාසි වගේ නෙමෙයි යාළගේ සිදුවන හානිත් අපි බලන්න එපා. හානි තමයි ලෙඩ රෝග ඇති කරන ප්‍රධාන සාධකයක්. ලෙඩ රෝග ඇති කිරීම. අනිත් එක ආහාර නරක කිරීම. මම ආයෙ මතක් කරන්නේ මම මේ උගන්වනවා නෙමෙයි ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියලා මඟ පෙන්වීමක් විතරයි. අනිත් එක දෙබදුම් සුචියක් කියලා කියන්නේ මොකක්ද කියලා තියෙනවා. ඒක නම් ලේසි. පැහැදිලි කරන්න දෙයක් නැහැ. යම් ලක්ෂණයක් පදනම් කරගෙන ඒ ලක්ෂණේ පැවතීම හෝ නොපැවතීම අනුව ජීවීන් වර්ග කිරීම. යම් ලක්ෂණයක් පදනම් කරගෙන එම ලක්ෂණය පැවතීම හෝ නොපැවතීම අනුව ජීවීන් වර්ග කිරීම.